හයි යාළුවනේ කොහොමද ඔයාලට සුබම සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද මම මේ උයන්න ආවේ. ඇත්තටම බත් උයන්න කියලා හිතාගෙන ආවේ මේ පැත්තට. ඒ වුණාට මම ආයේ කල්පනා කරනවා දැන් ගෙදර අපි තුන්දෙනා විතරයි ඉන්න නිසා බත් නැතුව ගෙදර තියෙන පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරලා රසම රස රොටියක් හදන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. බලමු අපි මොනවද හදන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය කරන දේවල් ලීස් තියෙනවා, අල තියෙනවා, ගෝවා තියෙනවා, කැරට් තියෙනවා. ඉතින් ආයෙ තව චිකන් පොඩ්ඩක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටිකක් තියෙනවා. මම මේ විදිහට හීනියට කපා ගත්තා. මේ තියෙන රොටිය. රොටි අපි හදන්නේ මේ විදිහට පිටි අනලා තියෙන්නේ. බබාටත් රොටිය හදන්න ඕනේ කියලා කිව්ව. මේ බලන්න අපේ බබා ගවුම මාරු කරලා අන්දලා මේක ගලවන්න දුන්නෙම නැහැ. කොණ්ඩෙත් ඇවිලා. ඉතින් චිකන් ටික ඉස්සෙල්ලාම මම තෙලේ ටිකක් කර වෙනකම් බැදගත්තා. බැදගෙන බලන්නකො ලස්සනට රොටි හදනවා. අර මම නෑබිලි අනිත් පැත්තනේ හදන්නේ. ඒ විදිහටම. ඉතින් ওই විදිහට චිකන් ටික ටිකක් කර වෙන්නම බැඳ ගන්න ඕනේ. බැඳගෙන අතර මේක එළවලු රොටි එකක් වගේ. මේ අර පොල් එහෙම දාලා හදන්න. එතකොට රස තවත් වැඩි. බබාට මෙහෙම දෙන්න බෑනේ. දැන් අපි සැරටනේ කන්නේ. ඉතින් ඒ හින්දා එයාට වෙනම රොටි ආය හදන්න බැරි හින්දා නැත්තම් පොල් නොදා අර එළවලු රොටි හදනවා වගේම හදන්නත් පුළුවන්. පොල් දාලා හදපුවම ඉතින් රහයි. ඔයාලට මම දැන් මේ දාපු දේවල් පේනවනේ. එළවලු ටික එකතු කරලා මම ඒකට කහ චුට්ටක්, තුන පහ චුට්ටක් දාලා හොඳට කලවම් කරවුවා. ඒකලා ලුණුත් එකතු කරන්න ඒකට. දැන් රොටි වලටත් ලුණු දාලා තියෙන නිසා පදම හදාගෙන දාගන්න. මම මේකට පොල් කිරි චුට්ටක් දැම්ම. අර වතුර දාපුවම දිය රහක් එන නිසා පොල් කිරි චුට්ටක් දැම්මා. ඒකලා හොඳට මේක තඹ ගන්න තියෙන්නේ. එතනින් ඒ වැඩේ ඉවරයි. ඔන්න බලන්නකෝ අපේ බබාගේ අලුත්ම ලිප රොටි පුච්චන්න හදාගෙන තියෙන ලිප. ඉතින් මං උයවුවොත් එයා ඒ විදිහට තමයි ඉන්නේ. රොටි වඩා ගත්තා මම මේ විදිහට. වඩාගෙන අර එළවලු ටිකක් මැදට දාලා රොටිය අර එළවලු රොටිය වගේම හදාගන්න නවා ගන්න තියෙන්නේ. ඉතින් ගොඩාක් ලොකු මේකක් නෑ. හැබැයි මේක මාරම රසයි. අර පොල් දාලා හදන රොටිය මැදටනේ දාන්නේ. අර නිකන් අපි එළවලු රොටිය හදන රොටිය මැදට නෙවෙයි. එතකොට මේක තවත් රස වැඩි. ඉතින් ඔයාලට මේකට කැමති විදිහට මේ ඇතුළට පුරවන එක ඔයාලට හදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දැන් කැමරාව අල්ලගෙන මට මේක කරන්න ටිකක් අමාරුයි. ඔන්න ඔය විදිහට නමලා සැමන් එහෙම දාලා හදනවා නම් තවත් රස වෙයි. චීස් ටිකක් එහෙම දාලා හදනවා නම් දැන් මාසේ අන්තිම නිසා අපේ ගෙදර එහෙම නැහැ. ගොඩක් වෙලාවට එහෙම අපිට ලොකුවට චීස් අනම්මනම් ගේන්නේ නැහැ. බබාට චීස් ටිකක් ගේනවා. ඒ ඇරෙන්න. ඔන්න ඔය විදිහට පුච්ච ගන්න තියෙන රොටි පුච්චන තැටියේ. එහෙනම් හදලා බලලා කියන්න රසයිද කියලා. thank you බලනවට. හයි යාළුවනේ කොහොමද ඔයාලට සුබ